Hello friends! අද මම ඔයාලට ගෙනා තියෙන මේ වීඩියෝ එක තමයි අපි දාන්න Google Map කියන app එක. ඉතින් මේකෙන් ගොඩක් වැඩක් ගන්න මේ කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. හැබැයි අද ඒ කට්ටියට කියන්න හදන්නේ මේකෙන් ගන්න පුළුවන් සුපිරි වැඩ කැලි දෙකක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා like කරන්න, subscribe කරන්න, share කරන්න, comment කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි මුලින්ම මේ map app එක open කරගනිමු. හැමෝගෙම ගාව ඇති කියලා මම හිතනවා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට නිකම් පාරක් ගස් කොළන් තියෙන විදිහකට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක හදන්න ගොඩක්ම ලේසි. ඉතින් මේක හදන්න මේ ඔයාලට පේනවා ඇති මම තැඹිලි පාට බෝලයක් ගෙනියනවා. මෙන්න මේ විදිහට පොත් ගොඩක් වගේ තියෙන තැනකට කොළ පාට උඩම. ඉතින් ඒ වන්නක ඔයාලා බලන්න. ඉතින් ඔයාලා මේක පළවෙනිට මේක හදේ මෙහෙම නම් තිබ්බේ. අර මං හදපු විදිහට හදන්න නම් අර කොළ පාට බටන් එක ඔබලා මේ දෙවියන් තියෙන එකේ බොට පස්සේ ඔයාලට පේනවා ඇති මේක මං හදපු විදිහටම ඇවිල්ලා තියෙනවා. හරි ඉතින් ඒ වගේම එතනින් තව අපිට පුළුවන් ට්‍රැෆික් ඒ කියන්නේ ට්‍රැෆික් එක බලා ගන්න. දැන් ට්‍රැෆික් මෝඩ් එක ඔන් කරාට පස්සේ ඔන්න ඉතින් ඒ ට්‍රැෆික් මෝඩ් එක ඔන් කරාට පස්සේ ඔන්න මම ඔන් කරා. ඔයාලට පෙන්නන්නම්. එතකොට මේ හරියට අපිට ට්‍රැෆික් එක නැති හින්දා තමයි පෙන්නන්නේ නැත්තේ. හැබැයි ට්‍රැෆික් එක තියෙන තරම් නම් රතු පාටට පෙන්නනවා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. මේ කොළ පාට තියෙන ලාව ට්‍රැෆික් තියෙන තැන. එහෙනම් අපි යමු ඊළඟ එකකට. ඊළඟ මේකෙන් කරන්න පුළුවන් වැඩේ බලන්න. ඉතින් ඊළඟ වැඩේ තමයි මම මේකට මේ වැඩේ කරන්න තෝරාගන්න ප්‍රදේශය දකුණු පළාතේ හාමාන්තර දිශයේ තියෙන කටුවන කියන නගරය. ඉතින් කටුවන නගරේ මේ අපිට කොහොමද කටුවන වගේම සෑම තැනක්ම අපි ඉන්න තැන ඉඳන් බලා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ සජීවීව. හැබැයි මීට වඩා අවුරුද්දකට දෙකකට වගේ කලින් තිබිච්ච විදිහකට බලා ගන්න පුළුවන් විදිහක් තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන සුදු පාට තියෙන පාරවල්. ඉතින් මේක ඔබාගෙන ඉන්න ඕන. ඔයාලට පේනවා ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ලොගින් වෙලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ටිකක් වෙලා මේක ලෝඩින් වෙනකන් ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොනෙන් තියෙන නිකන් පින්තූරයක් වගේ එකක්. ඉතින් ඒක ඔබා ගන්න ඕන ඔයාලා. ඕන ඉතින් එබෝට පස්සේ මෙහෙම උඩින් ලෝඩින් වෙනවා. ඕන ඉතින් ලෝඩින් වෙලා ආවා. අපහදිලි වෙලා තියෙන මගේ සිග්නල් ප්‍රශ්නයක් ඉඳලා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අවුරුදු 10කට කලින් ගත්ත කටුවන නගරයේ මේ එක කටුවන නගරයේ වීඩියෝ එක ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට සජීවීව අපිට නරඹන්න පුළුවන්. ඉතින් මේ ඉස්සරහට තියෙන බටන් එකේ බෝඩ පස්සේ වලට පේනවා ඇති ඉස්සරහට යනවා අපිට ඒ වගේ ඉස්සරහට ගිහිල්ලා කටුවන වගේම වෙන රටවල් නම් ඒකට හරියට මම දන්නේ නැහැ. හැබැයි කටුවන නගරේ වගේම දකුණු පාත නෙවෙයි බස්නාහිර නැගෙනහිර ඕන පළාතක් උතුර දකුණ ඕන එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙහෙම ගිහිල්ලා මම කිය දීපු විදිහට. හරි ඉතින් ඕක තමයි අද ගෙනාපු වීඩියෝ එක. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like එකක් දාලා subscribe එකක් කරලා share පාරක් දාලා comment එකක් දාගෙන යමු. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි.